2025/6/12 ඉන්දියාවේ අහමදානුවර ඉඳලා ලන්ඩන් නුවර දක්වා බෝයින් 787 වර්ගයට අයත් ඉන්දියන් එයා සමාගමට අයත් AI 171 ගුවන් යානය ගමන් ආරම්භ කරනවා. පිටත් වෙලා මිනිත්තු ගොඩ අඩු කාලයකදී ගුවන් යානය කඩා වැටෙනවා. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන විදිහට සීලුම කාර්ය මණ්ඩලය මගීන් ඇතුළු 242ක් ජීවිතක්ෂයට පත් වෙනවා. හැබැයි රමේෂ් විශ්වාස් කුමාර නිරුපදිතව ඇවිදන් යනකම් විතරයි. මේ සිදුවීමත් එක්ක ලෝකෙම අවධානය වෙනම පැත්තකට හැරුණා. ඒ ෂීට් නම්බර් A11 ජාත්‍යන්තර මාධ්‍ය පාව වාර්තා කරේ මිරකල් ෂීට් නම්බර් A11 කියලා. අද මම ආවේ මේ ගුවන් අනතුර ගැන කතා කරන්න නෙවෙයි. මේ ගුවන් අනතුරට සම්බන්ධ මිරකල් නම්බර් එකක් වගේම කර්ස් නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ ආශ්චර්යවත් නම්බර් එකක් වගේම ශාපලත් නම්බර් එකක් තියෙනවා. ඔගොල්ලෝ ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් සීරීස් එක බලලා තියෙනවා. ඔගොල්ලෝ දන්නේ නැති මරණය නැත්නම් අවාසනාවන්ත සිදුවීමක් වෙනකොට අපිට විවිධාකාර සයින්ස් ලැබෙනවා. ගොඩක් වෙලාවට අපිට ඒවා අංකමය විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. මම ඔයගලන්ටද කියනවා මේ එයා ඉන්දියා සමාගමට අයත් වෙච්ච AI 171 ගුවන් යානය එදා කඩන් වැටෙන නියමිතව තිබුණා. ඒ වගේම ජීවිත 241ක් හරියටම එදා නැති වෙන්න තිබුණා. ඒ වගේම රමේෂ් විශ්වාස් කුමාර ඒ මිරකල් ෂීට් එකේ වාඩි වෙලා එයාගේ ජීවිතය ගලවා ගන්නමයි හිටියේ. මොකක්ද මේ ගණිතමය සම්බන්ධය? අද වීඩියෝ බලන් ඉන්න. ඔයගොල්ලෝ අවසානට එක තේරුම් ගනින්. මම කියනකොට විශ්වාස කරන්න එපා. ඔයගොල්ලන් පෙන්න සාක්ෂි ගණිතමය දේවල් වලින් ඔයගොල්ලෝ මේක හිතා ගන්න. මම නිකම්ම මේ මිරකල් නම්බර් එකක් ගැනයි කර්ස් නම්බර් එකක් ගැනයි කිව්වා කියලා ඔයගොල්ලන්ට විශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි මම ඔයගොල්ලන්ට මේ පෙන්න සාක්ෂි ගැන පොඩ්ඩක් බලන්න. අපි මුලින්ම බලමු මිරකල් නම්බර් 11. හොඳට බලන්න. මේ තමයි රමේෂ් විශ්වාස් කුමාර්ගේ. මම කෙටියෙන් කියන රමේෂ්ගේ ගුවන් ටිකට් පත. ඔයගොල්ලෝ මේක දැනටමත් සමාජ මාධ්‍යවල දැකලා ඇති. හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් ටික නොටිස් කරාද කියලා පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ රමේෂ්ගේ ෂීට් නම්බර් එක 11A. මේක පොඩ්ඩක් වෙනම ගමු. ඒ වගේම මේ තියෙන්නේ රමේෂ්ගේ ෆ්ලයිට් නම්බර් එක AI 171. එයා ඉන්දියා 171. අපි බලමු මේ දෙකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මම ඔයගොල්ලන්ට කිව්වා නේද? මිරකල් 11 වගේම කර්ස් 7 මේ අනතුරට වගේම රමේෂ්ගේ ජීවිතය ගලව ගන්න බලපාන තියෙනවා. හොඳට බලන්න මේ ෆ්ලයිට් නම්බර් එක දිහා. AI 171. මෙතන තියෙනවා මම ඔයගොල්ලන්ට කිව්ව කර්ස් 7 එක. ඒක පොඩ්ඩකට එළියට ගමු. දැන් ඉතුරු වෙන මොකද්ද? AI 11. පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ට පේනවද මේ රමේෂ්ගේ ෂීට් නම්බර් එකයි ෆ්ලයිට් එකේ මම වෙන් කරලා ගත්ත ඉලක්කම අතර සමානකම්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ ෂීට් නම්බර් එක රජී ජීවිතේ බේරෙන්න මෙයා වඩි වෙච්ච ෂීට් නම්බර් එකක්. ඔයගොල්ලෝ හිතනද මේක අහම්බයක් කියලා? නෑ, කිසිසේත්ම නෑ. මොකද මම එහෙම කියන්නේ මේ රමේෂ්ගේ සිදුවීම අන්තර්ජාලය පුරා විදුලි වේගයෙන් පැතිරලා යනකොට ඒත් එක්කම තවත් කෙනෙක් ඉදිරියට ආවා මිරකල් ෂීට් නම්බර් A11 ගැන පොඩි හෝඩුවාවක් ලෝකෙට ඉදිරිපත් කරන්න. කවුද ඒ? තමයි 1998 වර්ෂයේදී එයාබස් A310 වර්ගයට අයත් ගුවන් යානයකින් දිවි ගලවාගත් තායි ගායකයෙක් වුණ රුවාන් සක් ජේම්ස් ලොයිස් උසක්. ඌට දැන් වයස අවුරුදු 47ක්. මේ අනතුර සිද්ධ වෙන්නේ 1998 වර්ෂයේදී. එදා ඒ ගුවන් අනතුරෙන් රුවාන් සක් තමගේ ජීවිතය ගලවා ගන්නවා. විශ්මයට කරුණ තමයි මේ රුවාන් සක් එදා වාඩි වෙලා ඉඳලා තියෙන්නේ හරියටම රමේෂ් වාඩි වෙලා ඉඳපු මිරකල් ෂීට් නම්බර් A11 කියන ෂීට් නම්බර් එකමයි. මම හිතනවා ඔයගලන්ට පොඩි හරි විශ්වාසයක් ඇති කියලා මේ මිරකල් ෂීට් නම්බර් එක ගැන. මොකද මේ රමේෂ් කුමාර් මුළු ලෝකයක් ඉදිරිපිට සාක්ෂි දරනවා වගේම මේ මිරකල් ෂීට් නම්බර් 11 එකේම ඉඳලා පුදුමාකාර විදියට ජීවිතය ගලවාගත්ත තවත් කෙනෙක් සාක්ෂි දීලා තියෙනවා. ඒත් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති. ඇයි මම මිරකල් නම්බර් 11 එක කර්ස් නම්බර් 7 කියලා කිව්වේ? මේ කර්ස් නම්බර් 7 වට මේ ගුවන් යානයට සම්බන්ධ සිදුවීම් ගොඩක් ගණිතමය ආකාරයකට සම්බන්ධ වෙලා තියෙනවා. මම ඔයගලන්ට ටික පෙන්නන්න. ඊට පස්සේ ඔයගොල්ලෝම තීරණය කරන්න. ඔයගොල්ලෝම නිගමනයකට එන්න.
හරි. ඔගොල්ලෝ මේ බලන් ඉන්නේ රමේෂ් කුමාර්ගේ ගුවන් ටිකට් පත දිහා. හොඳට බලන්න මම මේ පෙන්නන ගණිතමය දේවල් ටික. මුලින්ම බෝඩින් ටයිම් එක. ඒ කියන්නේ ගුවන් යානයේ ගුවන්තොටුපළ බල අංගනට එන ටයිම් එක. බලන්න අංක දෙක. 12යි 10. මේ මුල් අංක දෙක ගන්න. එකතුව කීයද? 3යි. ඊළඟට ඩිපාර්චර් ටයිම් එක 13යි 10. 1යි 10 කියන්නේ. ඒ කියන්නේ එකතුව බලන්න. 1යි 3 එකතුව 4යි. 4යි 3යි 7. අපි තව බලමු. හොඳට බලන්න. ෆීඩ් නම්බර් 11 A වලට පල්ලෙහින් 2 pieces කියලා තියෙන මේ තැන තියෙන නම්බර් එක 0.133 එකතුව 7යි. එච්චරයි. තව බලමු. ඔයගොල්ලෝ දන්නවා මුලින්ම ඉන්දියානු මාධ්‍යයෙන් නිවේදනය කරන සියලුම ආර්ය මණ්ඩල ඇතුළු මගින් මිය ගියා කියලා. එතකොට අපි ඩෙත් කවුන්ට් එක 242යි කියලා ගත්තේ. මට පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද 242යි කියලා ගත්තොත් එහෙම කවුන්ට් එක මෙහෙම යන්නේ. 2 4 2 ටෝටල් එක 8යි. වැරදිනේ. අපේ කර්ස් නම්බර් 7 එක ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒක වැරදි උනේ රමේෂ් විශ්වාස් කුමාර් නිරුපද්‍රිකව ඇවිදගෙන එන වීඩියෝ එකක් අන්තර්ජාලයේ වෛරල් වුණාට පස්සේ. එතකොට ඩෙත් කවුන්ට් එක එකකින් අඩු වුණා. ඩෙත් කවුන්ට් එක 241ක් වුණා. 2යි 4යි 1යි 7යි. අපි බලමු තව. මේ බෝයින් 787 කියන ෆ්ලයිට් එක ඉන්දියන් එයාර් සමාගමට අරගෙන තියෙන්නේ 2014 දී. 2014 ඉඳන් ගුවන් අනතුර වෙන 2025 6 මාසෙ වෙනකම් හරියට වර්ෂ 11යි මාස 5ක් එයා ඉන්දියා සමාගමයක් මේ යානය සම්පූර්ණ කළ තියෙනවා සේවා කාලය. වසර 11යි මාස 5. කවුන්ට් එක 1යි 5යි එකතුව 7. ඒ විතරක් නෙමෙයි. මම ඔයගොල්ලෝ පොඩ්ඩක් ඈතට අරන් යන්න. මම පොඩ්ඩක් හොයලා බලුවා මේ ඉන්දියාවේ වැඩිම ජීවිත ප්‍රමාණයක් අහිමි වුණු ගුවන් අනතුර වෙලා තියෙන්නේ 1996. පිටින් පොඩ්ඩක් ඉස්සරහට යන්න. 1996. අපි එකතු කරලා බලමු. 1යි මේ 10යි 9යි 9යි. තව දුර කරන් ගියා 35යි 1යි 5යි අවසානයේ කර්ස් නම්බර් 7. ඒ විතරක් නෙමෙයි. ඒ ගුවන් අනතුරෙන් අහිමි වෙච්ච ජීවිත සංඛ්‍යාව 349ක්. දැනුමට එකතු කරගන්න. ඒක තමයි ඉන්දියානු ඉතිහාසයේ ගුවන් ඉතිහාසයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් අහිමි කළ ගුවන් අනතුර 349ක්. 3 4 9 එකතුව 6යි 6යි 1යි ගණනය කරොත් කර්ස් නම්බර් 7. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අංක අහමුවක් කියලා. දැන් මිරකල් 11 කියන එක අපි හිතමු අපි දැක්ක කියලා. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ 7 කර්ස් 7 නිකන් හිතලුවක් අහමුවක් කියලා. හැබැයි ඔයගොල්ලෝ අහමුවක් කියලා හිතන්න පුළුවන් ඒක සාමාන්‍යයි. අනිත් එක ඔයගොල්ලෝ එහෙම හිතන්නත් ඕන. හැබැයි ඔයගොල්ලෝ හිතනකොට පොඩ්ඩක් අව කල්පනා කරලා බලන්න අහඹුවකත් මේ තරම් සම්භාවිතාවක් තියෙන්න පුළුවන්ද? ඒක හොයන දේ ඔයගොල්ලන්ට බාරයි. හැබැයි අපි මේකෙන් එක දෙයක් ඉගෙන ගන්න ඕනේ. අපි හැමදේම ධෛර්යයට ඔහේ තීරණය කරන්න ඉඩ දීලා නිකම් බලන් ඉන්නවට වැඩිය අපිට අපේ ධෛර්යය සමහර තැන්වල වෙනස් කරන්න පුළුවන් වේවි අපි අවධානයෙන් දේවල් දිහා බැලුවොත්. ඒ වගේම තව මේ වගේ ගොඩාක් සිදුවීම් වෙලා තියෙනවා. අපි ඒවා එකින් එක සාකච්ඡා කරමු. ඔබ වීඩියෝ එකේ අවසාන ගමන් බලුවා. ඕගොල්ලන්ගේ අදහස ඔයගොල්ලෝ මේ මොකක්ද මේ සම්භාවිතාව ගැන හිතන්නේ? මේ මිරකල් 11 කර්ස් 7 ගැන ඔයගොල්ලන්ගේ අදහස පොඩියට කමෙන්ට් එකකින් දාගෙන හොඳ හෝ නරක එහෙනම් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක හම්බෙමු.